ඉතින් මුලින්ම අපිට කතා කරන්න තියෙන ප්‍රධාන දේවල් කීපයක් තමයි ඇනලොග් ප්‍රොඩක්ට් අප්ඩේට් එක මොනවද, ඒ වගේම IP ප්‍රොඩක්ට් අප්ඩේට් එක මොනවද, ඇක්සස් කන්ට්‍රෝල්, UPS, ඒ වගේම වීඩියෝ ඉන්ටර්කම් ගැන. ඉතින් මේ අප්ඩේට් ටික ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මුලින්ම කතා කරන්න තියෙන්නේ අලුත්ම Turbo HD 8.0 කියන අප්ඩේට් එක. ඉතින් මේ ගැන සමහරක් අය දන්නවත් ඇති. හැබැයි අපි පොඩ්ඩක් මේක උඩින් කවර් කරගෙන යමු මොනවද තියෙන්නේ කියලා අප්ඩේට් එක. ඉතින් ඒ වෙනුවෙන් මම ආදිල්ට කතා කරනවා. ආදිල් පාට බාරයි වැඩේ. හරි thank you. ඉතින් අපේ අලුතෙන් ඇවිල්ලා තිනවා ඇඩ්ලොක් පැත්ත ගත්තොත් ඇඩ්ලොක් පැත්ත අලුතෙන් ඇවිල්ලා තිනවා Turbo HD 8.0 කියලා. ඉතින් ඒකත් එක්ක තව අපේ ඇන්ඩ්ලොක් කැමරාස් වල තියෙන තාක්ෂණය තවත් දියුණු වෙලා තියෙනවා. ඒත් එක්කම අපේ ඇවිල්ලා තියෙනවා අලුත් කැමරා එකක් ඩුවල් ලෙන්ස් තියෙන එකක් ඩුවල් ලෙන්ස් පැනෝරාමික් කැමරා එක. මේ කැමරා එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා අපිට ඒ කියන්නේ ලොකු ප්‍රමාණික ඒරියා එකක් බලනවා වගේ නම් මේ කැමරා එක අපිට යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් යාඩ් එකක් එක්ක නැත්තම් මොකක් හරි හොටෙල් එක හරි රෙස්ටෝරන්ට් එක හරි ලොබි එකක් වෙයා හවුස් ඒ වගේ තැන් වලට මේ කැමරා එක යූස් කරන්න පුළුවන්. දැනට මේ මෙතන අපි මෙන්ෂන් කරලා තියෙන මොඩල්ස් දෙක තමයි තියෙන්නේ. ඒකයි තව එකක් ඔයගලන් වැදගත් විදිහට මතක තියාගන්න ඕනේ. මේ කැමරා එක ඉන්ස්ටෝල් කරනකොට ඉන්ස්ටෝල් කරන්න ඕන රික්වයර්මන්ට් ඒ කියන්නේ රික්වයර්මන්ට් එකක් තියෙනවා. එතකොට recommended height එකකුයි අපි බලන සබ්ජෙක්ට් එකේ ඩිස්ටන්ස් එකක් තියෙනවා. නෝමල් ගත්තොත් ඔයගොල්ලෝ මේ කැමරාව මීටර් 3ක් විතර උඩින් තමයි ඉන්ස්ටෝල් කරන්න ඕනේ. එතකොට අපි මොකක් හරි ඒරියා එකක් බලනවානේ. කියන්නේ මොනිටර් කරනවානේ. මොනිටර් කරන ඒරියා එක මීටර් 10ක් ඉස්සරහින් තියෙන්න ඕනේ. right. අපි යමු ඊළඟ සයිඩ් එකට. මේ කැමරා එකේ තියෙන ටෙක්නොලොජි එක තමයි ස්ටිචිං ටෙක්නොලොජි. ස්ටිචිං ටෙක්නොලොජි එකෙන් වෙන්නේ මේකේ දැන් කැමරාව ගත්තොත් ලෙන්සස් දෙකක් තියෙනවා. ලෙන්සස් දෙකක් තිබ්බොත් නෝමල් ඉමේජ් එකක් එන්නේ ලෙන්ස් දෙකෙන්ම ඉමේජ් දෙකක් විදිහට. ඒ කියන්නේ මේ දෙකට මර්ජ් වෙන්නේ නැහැ. මර්ජ් වෙන්නේ නැතුව වෙනම දෙකක් තමයි එන්නේ. දැන් මේ ස්ටිචිං ටෙක්නොලොජි එකෙන් මේ ඉමේජස් දෙකම තනි ඉමේජ් එකක් විදිහට මර්ජ් වෙලා තමයි අපිට අවුට්පුට් එක එන්නේ. එතකොට අපිට අංශක 180ක ලොකු ඒරියා එකක් බලා ගන්න පුළුවන් මේ කැමරා එක. එතකොට මේ කැමරා එක දැන් ගත්තම අපිට හැම DVR එකකටම කනෙක්ට් කරන්න බෑ. මේ කැමරාව සපෝට් කරන DVR තියෙනවා. එතකොට අපි බලන්න ඕනේ කැමරා සපෝට් වෙන්න ඕන DVR ද කියලා. මෙතන අපි මෙන්ෂන් කරලා තියෙනවා HUHI MXT එකටයි HTHI MXT එකට සපෝට් කරනවා. එතකොට HQHI MXT එකට සපෝට් කරනවා. හැබැයි firmware version එක 4.83.200 එකට වඩා උඩින් තියෙනවා. HUHI MX එකටත් සපෝට් කරනවා. ඒකෙත් අර වගේම firmware version එක 4.83.100 එකට වඩා උඩින් තියෙනවා. ඊට පස්සේ ගත්තොත් මේ කැමරාවේ තියෙනවා 2way audio තියෙනවා. එතකොට ගත්තොත් මේ කැමරාස් color view තියෙනවා. මේ දැන් මම කියන්නේ Turbo HD 8.0 කැමරා තියෙන. එතකොට color view තියෙනවා. ඊට පස්සේ තව එකක් ඇවිල්ලා තියෙනවා smart hybrid light කියලා. smart hybrid light කියලා එකක් තියෙනවා. එතකොට smart hybrid light එකෙන් වෙන්නේ දැන් හැම වෙලෙම color තිබ්බොත් ප්‍රශ්නයක් නේ. කියන්නේ ස්ටෝරේජ් වැඩිපුර යනවා එක්කෝ කස්ටමර් කියයි මෙතන එළියේ හැම වෙලෙම ලයිට් එකපත් වෙනවා කරදරයි ඒ වගේ ප්‍රශ්නයක්. එතකොට මේ ස්මාර්ට් හයිබ්‍රිඩ් ලයිට් එකෙන් අපිට ඒක විසඳ ගන්න පුළුවන්. ස්මාර්ට් හයිබ්‍රිඩ් ලයිට් එකෙන් වෙන්නේ මේ මෝෂන් එකක් ඩිටෙක්ට් වුණොත් විතරක් එයා ෆුල් කලර් මේ රෙකෝඩ් කරනවා. ඒ කියන්නේ ලයිට් එක ඔන් වෙලා ඒ වෙලාවට විතරක් ෆුල් කලර් රෙකෝඩ් දෙනවා. අනිත් වෙලාවට normally IR ලයිට් එකෙන් තමයි රෙකෝඩ් වෙන්නේ. ඒතකොට 2way audio කියලා ගත්තම 2way audio එකේ මේන් ෆීචර් එක වෙන්නේ කැමරාවේ ඉන්බිල්ට් ස්පීකර් එකකුයි මයික් එකකුයි තියෙනවා. දැන් ඔයගොල්ලෝ normally install කරාම CCTV system එකක් ඒ DVR එක අපි ඇඩ් කරනවා Hik Connect app එකට. එතකොට අපිට Hik Connect app එක හරහා මේ කැමරාවෙන් කතා කරනවා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් ඔයගොල්ලන් ගෙදරට කවුරු හරි එනවා. ඔයගොල්ලන් ගෙදර නැහැ. ගෙදර නැති වෙලාවට මේ ඔයාගේ ඊට පස්සේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එනවා මෙන්න මොෂන් ඩිටෙක්ට් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ ඔයා ගෙදරින් පිට ඉන්න හින්දා ඔයා බලනවා මොකද්ද මොෂන් එක කියලා. එතකොට ගෙදරට එක්කෝ කුරියර් එකෙක් මොකක් හරි පාර්සලයක් අරගෙන
ඇවිල්ලා. එතකොට ඔයාට මේ හික්කනෙක් ඇප් එකෙන් මයික් එක ඔන් කරලා ඒ කුරිය එකෙන් ඇවිල්ලා ඉන්න එක්කනට කතා කරනවා. ඊට පස්සේ ඒ කුරිය එකේ එක්කනට ඒ පැත්තේ ඉඳලා කැමරා එක through ඔයගොල්ලන් එක්ක කතා කරන්න පුළුවන්. ඕක තමයි two way audio එකේ වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. පස්සේ මේ two way audio එකේ ගත්තම මේකේ තියෙනවා AI noise cancellation. මේකෙන් වෙන්නේ දැන් ගත්තොත් normally මොකක් හරි ඔබ උදාහරණයක් ගත්තොත් ෆෝන් එකේ මොකක් හරි වීඩියෝ එකක් රෙකෝඩ් කරාම බෑග්ග්‍රවුන්ඩ් එකේ noises තියෙනවා. එතකොට අපි කියන දේ සමහර වෙලාවට පැහැදිලිව ඇහෙන්නේ. එතකොට මේ AI noise reduction එකෙන් එයා වෙනම human noise එක විතරක් human voice එක විතරක් ෆිල්ටර් කරගෙන අරගෙන අනිත් අනවශ්‍ය voices ඔක්කොම ටික මේ කැන්සල් කරලා දානවා. කැන්සල් කියන්නේ සාමාන්‍ය තත්යකට ඒ සද්ද අඩු කරලා human voice එක විතරක් clarity එක වැඩි කරලා අපිට දෙන්න. ඊට පස්සේ මේකේ තියෙනවා echo cancellation කියලා. echo cancellation එකෙන් උත් වෙන්නේ අපි කියන එක දැන් normally ගත්තම repeat වෙන වෙලාවල් තියෙනවා. කියන්නේ අපි එක වචනයක් කිව්වොත් ඒ වචනේ දෙපාර තුන් පාර repeat වෙනවා. ඒකට තමයි echo වෙනවා. ඒ echo වෙන එක මේ කැමරාවේ echo cancellation කියන ටෙක්නොලොජි එකකින් ඒක අයින් කරලා දෙන්නේ. එතකොට echo වෙන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳ ක්ලියර් සවුන්ඩ් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ගත්තම ලයිව් ගාඩ් කියලා එකක් ඇවිල්ලා තිනවා. ලයිව් ගාඩ් කියන්නේ කැමරාවේ ඉන්බිල්ට් සයිරන් එකකුයි සයිරන් එකත් එක්කම ස්ට්‍රෝබ් ලයිට් එකක් එනවා. ස්ට්‍රෝබ් ලයිට් එක රෙඩ් ඇන්ඩ් බ්ලූ වලින් තමයි එන්නේ. එතකොට මේක ඔයගලන්ට මේ ලයිව් ගාඩ් තියනවාද කියලා හොයාගන්න පුළුවන් කැමරාවේ මොඩල් නම්බර් එකේ X එකක් තිබ්බොත් කැමරාව ලයිව් ගාඩ් එකට සපෝට් කරනවා. මෙතන පොඩි ඩෙමොන්ස්ට්‍රේෂන් වීඩියෝ එකක් තියෙනවා. අපි ඒකත් බලමු. So here is the red and blue light and audio alarm test. මේක වැඩ කරන්නේ ඒ කියන්නේ මෝෂන් එකක් මොකක් හරි ඩිටෙක්ට් වුණොත් ඒ ඩිටෙක්ට් වුණාම අපිට DVR එකේ හරි හික්කෙනෙක් ඇප් එකෙන් හරි සෙටින්ග්ස් හදන්න පුළුවන් මේ මෝෂන් එකක් ඩිටෙක්ට් වෙන වෙලාවට සයිරන් එකයි ස්ට්‍රෝබ් ලයිට් එකයි දෙකම වැඩ කරන්නේ. දැනට 2 way audio support කරන මොඩල්ස් ටිකක් තමයි මෙතන තියෙන්නේ. ඔයගලන්ට 2 way audio කැමරාසුත් අර කලින් මම කිව්වා වගේ හැම DVR එකකටම කනෙක්ට් කරන්න බෑ. DVR එකේ ඔයගලන් බලන්න අන්තිමට XT කියලා තියෙනවා. XT කියලා තියෙනවා නම් ඒ DVR එකට 2 way audio cameras add කරන්න පුළුවන්. එතන මෙතන තියෙනවා මොඩල්ස් ටිකක්. හරි අපි යන්න. හරි ඊට පස්සේ ගත්තම දැන් 2 way audio function එකෙන් තව කැමරාස් එකක් කරලා තියෙනවා. කැමරා එකක් කරලා තියෙනවා. D0T LXT SA. එතකොට අපිට මේ කැමරාවේ එලාම් ඉන් එකයි එලාම් අවුට් එකයි තියෙන්නේ. එතකොට මේකෙන් වෙන්නේ දැන් normally ඔයගොල්ලන් වීඩියෝ ඉන්ටර්කොම් එකක් ඉන්ස්ටෝල් කරාම ඒකට වෙනම outdoor station එකයි indoor station එකයි ගන්න බෑ. ඒතර මේකේ එහෙම නෑ. මේකේ ඔයගොල්ලන්ට තියෙන්නේ normally DVR එකකට මේ DVR එකක් අවශ්‍යමත් නැහැ. කැමරාව හයි කරලා කැමරාවට පවර් දීලා කැමරාවේ මේ එලාම් ඉන්පුට් අවුට්පුට් තියෙනවා. එලාම් ඉන්පුට් අවුට්පුට් ටිකයි ඒ ටික ලොක් එකට කනෙක්ට් කරන්න තියෙනවා. කනෙක්ට් කරලා ඊට පස්සේ කැමරාව අපි ඇඩ් කරගන්න ඕනේ Connect app එකට. Connect app එකෙන් ඊට පස්සේ අපිට මේක යූස් කරන්න පුළුවන් කැමරාව ගන්න පුළුවන් outdoor station එකක් විදිහට. එතකොට Connect app එකෙන් අපිට ගත්තොත් ඒක ගන්න පුළුවන් indoor station එකක් විදිහට. එතකොට කතා කරන එක, door එක unlock කරන එක, lock කරන එක හැම දෙයක්ම අපිට app එකෙන්ම කරගන්න පුළුවන් ලේසි. මෙතන ඔයගලන්ට පොඩි උදාහරණයක් තියෙනවා. මෙතන දැන් කවුරු හරි ඇවිල්ලා මේ කතා කරනවා. එතකොට 2 way audio එකෙන් අපි ඇත් එක්ක කතා කරනවා. කතා කරලා ඊට පස්සේ අපි බලලා door එක unlock කරනවද නැද්ද කියලා අපි decide කරනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ wiring එක කොහොමද connect කරන්නේ කියලා. ඉතින් මේක කරනකොට ඔයගලන්ට call button එකක් තියෙන්න ඕනේ. එක එකක්. ඒක call button එක එපුවම තමයි ඔයගලන්ට app එකෙන් call එක එන්නේ. ඒ කියන්නේ මේක අපිට වීඩියෝ ඉන්ටර්කොම් එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට මේ එලාම් in out කියලා වෙනම එක්ස්ට්‍රා ජැක් එකක් එනවා මේකේ. එතකොට ඒකට තමයි ඉලෙක්ට්‍රික් ලොක් එකයි මේ
ඒ ටික කනෙක්ට් කරන්න ඕන. ඊට පස්සේ ඒකෙත් සපෝට් කරන මොඩල්ස් තියෙනවා. ඒක දැනට තියෙන්නේ මේ මෙතන අපි මෙන්ෂන් කරලා තියෙන මොඩල්ස් ටික තමයි. එතකොට ඒක සපෝට් වෙන DVR එකක් තමයි මෙතන HQHI XT firmware version එකත් 4.4.83.500 එක නැත්තම් ඒකට වඩා උඩ version එකක් වෙන්න ඕනේ. එතකොට අපිට ලේසියෙන් මේ සිස්ටම් එක දාගත්තම වීඩියෝ ඉන්ටර්කොම් එකක් නැතුව easily මේ කමියුනිකේට් කරගන්න පුළුවන්. කමියුනිකේට් කරන එකයි ලයිව් බලන එක. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා 4G dual light mini PT කැමරා එක. මේ කොටස ඔයගලන්ට අපේ දේවා එක්ස්ප්ලেইন කරයි. දේවා මොටම අයිබුවන් අපි දැන් හෝජී ලයිට් මිනි පිටි කැමරායකින් ගත්තොත් මොඩල්ස් දෙකක් තියෙනවා ඒකින් DS 2DE 2C 400 MWG 4G එකයි තව DS 2DE 2C 200 MWG 4G එකයි ඒකින් වෙනස් තියෙන්නේ අර උඩ තියෙන්නේ 4 එක 4MP එකයි මේ පල්ලා තියෙන 2 එක 2MP එකයි තව මේකින් ගත්තොත් මේකින් හයි ඩෙෆිනිෂන් එක 2MP 4MP රෙසොලූෂන් එක සපෝට් කරනවා තව පෑනන්ටිල් එක උඩටයි මේ මොකද PT සෙට් එක පෑනන්ටිල් එක තියෙනවා තව හයිබ්‍රිඩ් ස්මාර්ට් හයිබ්‍රිඩ් ලයිට් එක තියෙනවා ඒක ඇවිල්ලා හියුමන් ඩිටෙක්ෂන් ෆෝල්ස් අලාම් එක පුළුවන් තරම් එකකින් අඩු කරනවා එකකින් හියුමන් විතරක් බේක් කරලා ඒක ස්මාර්ට් හයිබ්‍රිඩ් ලයිට් එකක් විදිහට පාවිච්චි වෙනවා ඊට පස්සේ 2way audio එක තියෙනවා 2way audio එක ඔයාලා කතා කරන්නත් පුළුවන් ඒ ඉඳලා කතා කරන්න එක අන්නත් පුළුවන් තව IR and white light එක තියෙනවා මේක තව water resistant මේක outdoor එක පාවිච්චි කරන්නත් පුළුවන් මේක indoor එක පාවිච්චි කරන්නත් පුළුවන් තව දෙයක් තියෙනවා අර මොකද ඔයාලට නේමින් රූල් එක කොහොමද දන්නවනේ ඒකෙන් M එක කියන්නේ IR light එකයි white light එකත් දෙකම තියෙනවා කියන එක තව W කියන්නේ power by dark fighter එක dark fighter කියන්නේ මේ රෑ වුණොත් ගොඩාක් එළිය අවශ්‍ය වෙන්නේ නැහැ මේක මොකද්ද රෑ වුණොත් මේ පික්චර්ස් ටික පැහැදිලින් පේනවා අනිත් එක 4G කියලා තිබුණොත් 4G SIM කාඩ් එක සපෝට් කරන්න එකක් අනිත් එක මේක සීලිං මවුන්ට් එකකින් වගේ පාවිච්චි කරන්නත් පුළුවන් වෝල් මවුන්ට් එක කරලා පාවිච්චි කරන්නත් පුළුවන් all in one bracket එකක් තියෙන්නේ ඒකෙන් දෙපැත්ත මේ දෙවිදියටම පාවිච්චි කරන්නත් පුළුවන් ඊළඟ ස්ලයිඩ් එකට ඒකම දේව තව පොඩි දෙයක් එකතු කරන්න ඕන කට්ටියට මේකේ මේ ඕඩියෝ එලාම් එක අපිට කස්ටමයිස් කරගන්නත් පුළුවන් ඒ කියන්නේ ඔයාලට මොනහරි දැන් සාමානෙන් ගොඩක් කැමරවල තියෙන්නේ මොනහරි આવුත් එයා එලාම් එකක් කියනවා මේකේ එලාම් එකක් දෙනවා සයිරන් එකක් දෙනවා හැබැයි මේකෙදී ඔයාලට ඕන වොයිස් එක රෙකෝඩ් කරගන්න පුළුවන් ඔයාලට කැමති භාෂාවකින් කැමති දෙයක් කියලා රෙකෝඩ් කරගන්න පුළුවන් ඕනනම් බයින් උනත් පුළුවන් ඉතින් මේක රෙකෝඩ් කරලා මේ කවුරු හරි පර්සන් කෙනෙක් ආවොත් ඒක ඔටෝ ප්ලේ වෙන්න හදන්න පුළුවන් ඔයාට ඔයාගේ මොබයිල් ඇප් එකේම හරිම සිම්පල් විදියට. ඉතින් ඒකත් අමතරව තියෙන ඇඩ්වාන්ටේජ් එකක් මේ කැමරා එකේ. ඒ වගේම තමයි මේ කැමරා එක සාපේක්ෂව අනිත් 4G කැමරා වලට වඩා අඩු මුදලට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේක විශේෂයෙන්ම සිග්නල් එක ස්ට්‍රෙන්ත් එක ගත්තොත් අනිත් ඒවාට සාපේක්ෂව හොඳ සිග්නල් ස්ට්‍රෙන්ත් එකකුත් තියෙනවා මේ 4G කැමරා එකේ. හරි. දේවා ඕකේ තව මේක ඇවිල්ලා SD කාඩ් එක සපෝට්ට up to 512GB වෙනකම් සපෝට් කරනවා වීඩියෝ කම්ප්‍රෙෂන් එක H265 plus එක මේකින් කම්ප්‍රෙෂන් එක බෑන්ඩ්විඩ්ත් එක තියෙනවා තව මේක දවස් 90ක් වගේ අපේ රෙකෝඩින් එක තියාගන්න පුළුවන් ප්ලේබැක් එක මේ තියාගන්න පුළුවන් රෙකෝඩින් එක දවස් 90ක් වගේ අපිට තියාගන්න පුළුවන් මේ පැය 20 අතරම දවස් 7ම රෙකෝඩින් කරලා තව අනිත් එක මේක හික්කනෙක්ට් එප් එකකින් අපි පාවිච්චි කරන්න පුළුවන් රිමෝට් ලොගින් එකකින් හික්කනෙක්ට් එප් එකකින් ඔයාලා පෑනන්ටිල් එක පාවිච්චි කරන්න පිටිසෙට් එක පාවිච්චි කරන්න පුළුවන් ඒකෙන් 2way audio විදියට පාවිච්චි කරන්න පුළුවන් ඒකෙන් තියෙන එම ෆන්ක්ෂන් එකම හික්කනෙක්ට් එකකින් පාවිච්චි කරන්න පුළුවන් තව මේක water resistant outdoor වුණොත් පාවිච්චි කරන්න පුළුවන් indoor වුණොත් අපි පාවිච්චි කරන්න පුළුවන්
ඉන්ඩෝරුන් ඉනොත් ගොඩක් වාශ්ම වෙන තැනක් තියෙනවා නේද? වතුරු ගති වැඩිින් තැන ඒ තැනටත් පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයකට කිචන් වගේ ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක මේ වැස්ස දවසටත් හොඳට මේ මොකද වොටර් රෙසිස්ටන්ට් වෙනදා ඒක ප්‍රශ්නයක්ම නැතුව පාවිච්චි කරන්නත් පුළුවන්. තව අපේ පොඩි වීඩියෝ එකක් තියෙනවා. ඒක තියෙනවා ඒක පොඩ්ඩක් බලන්න. The device is activated. You better outrun the officers. සෝල පවර්ඩ් ගැන කතා කරොත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කැමරාවක් පවර් නැති තැනකට එම හයි කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට හොඳ සොලියුෂන් එකක් ඒ වගේම සාපේක්ෂව අඩු මුදලට පාවිච්චි කරන්න පුළුවන් රිලයබල් සොලියුෂන් එකක් විදියට මේ සෝලර් පවර්ඩ් කැමරාව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ සෝලර් ගැන කතා කරනකොට සෝලර් පැනල් එක එක විදියට තියෙනවා. හැබැයි අපි මෙතනදී පාවිච්චි කරලා තියෙනවා. ඔයාලට පේනවා ඉතින් මේ පොඩි ෆොටෝ එකකින් තියෙනවා ස්ටෑන්ඩඩ් ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයේ සෝලර් පැනල් එකක් වගේම ස්ට්‍රක්චර් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. පුළුවන් තරම් ඒකේ අර රිලයබිලිටි එක වැඩි වෙන තමයි ඒක ටික හාෂ් විදිහට වගේ තියෙන්නේ. ඉතින් මේක ගැන කතා කරොත් එහෙම මේකේ ප්‍රධානම වාට පේනවා ඇති මේකෙත් අර නේමින් රූල් එක ගත්තොත් මෙතන තියෙනවා අපිට මොඩල් දෙකක් ප්‍රධානව තියෙනවා. ඉතින් මේ එකක් තමයි 2 මෙගාපික්සල් එකක් ඒ වගේම 4 මෙගාපික්සල් එකක්. ඒ වගේම මෙතන මේ 10 කියලා තියෙන්නේ 10 වොට් සෝලර් පැනල් එකක් තමයි මෙතනදී අපිට බලා ගන්න පුළුවන්. බැටරි කැපැසිටි එක වොට් අවර් 50ක් තියෙනවා. ඉතින් මේක කන්ටිනියස්ලි ඒ කියන්නේ ෆුල් charge වුණොත් මේක පැය 36ක් දක්වා එක දිගට මේකේ පවර් සප්ලයි එකෙන් වැඩ කරන්න පුළුවන්. සම්පූර්ණ වහින දවසක් වුණොත් නැත්නම් ක්ලවුඩි දවසක් වුණොත් සම්පූර්ණම මෙයා එක දිගට පැය 36ක් වෙනකම් වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අවුව නැතිම වෙලා ගියත්. ඉතින් ඒ වගේම තමයි මේකේ වීඩියෝ ප්‍රොටෙක්ෂන් එක ඔයාලට ලේසියෙන් බලා ගන්න පුළුවන්. always standby තියෙනවා. ඒ වගේම තමයි built in mic and speaker. ඒ කියන්නේ මේකත් two way audio support කරනවා. ඉතින් ඒ වගේම තමයි dual detectors. සාමාන්‍යයෙන් මේ වගේ කැමරාවල ගොඩක් තියෙන සොලියුෂන් එකක් තමයි PIR සොලියුෂන් එක. හරිද? ඒතකොට PIR සොලියුෂන් එකේදී මොනවා හරි මූවමන්ට් එකක් ආවොත් මේක ට්‍රිගර් වෙනවා මේ පැසිව් ඉන්ෆ්‍රාරෙඩ් ඒ කියන්නේ ඉන්ෆ්‍රාරෙඩ් රේඩියේෂන් එකට තමයි මේක ට්‍රිගර් වෙන්නේ. හැබැයි මේකෙදී ඔයාලා දන්නවා ඉතින් PIR වල සාමාන්‍ය ෆෝල්ස් වෙලාම එන්න තියෙන chance එක වැඩි. හැබැයි PIR එකට අමතරව අපි මේක හයි කරලා තියෙනවා රේඩාර් එකක්. ඉතින් මේ PIR and රේඩාර් මේ දෙකේ එකතුව නිසා මේ එන්න තියෙන ෆෝල්ස් වෙලාම් ටික ගොඩාක් අඩු වෙනවා සාපේක්ෂව අනිත් ඒවාට වඩා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේකත් මේ පොඩි විස්තරයක් කරලා තියෙනවා. මෙන්න මේ උඩ තමයි මේ PIR එකයි රේඩාර් එකයි තියෙන්නේ. ඉතින් ඒ වගේ මේකත් ඔයාලට උඩට පහළට කරන්න පුළුවන් පොඩ්ඩක් එහෙම කරන්න පුළුවන්. ඒ වගේ මෙතන 4G ඇන්ටනා දෙකක් තියෙනවා. මේ බ්‍රැකට් එකත් ඔයාලට කැමති විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ වගේ මෙතන ස්පීකර් එකක් තියෙනවා. මයික් එක තියෙනවා. ඒ වගේම මෙතන ඉස්සරහා තියෙනවා ඉන්ඩිකේටර් ලයිට්ස්. මේකේ වයිට් ලයිට් එක ඒ වගේම ඔයාලට මේක රොටේටබල් සම්පූර්ණ කැමරාව PT විදියට zoom නෑ. PT විතරයි තියෙන්නේ. zoom කියන්නේ ඔප්ටිකල් zoom නෑ. ඔයාලා ඩිජිටල් zoom එකක් මේකෙදි බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට ගත්තොත් එහෙම මේ ගැනත් පොඩි ඩෙමෝ වීඩියෝ එකක් තියෙනවා. අපි බලමු.
Press and hold reset button until the device is activated. The device is activated. Network connected. Scan the QR code to add the device by Hype Connect app. හරි ඉතිං එතන තිබ සම්පූර්ණ සොල කැමරාව ඩිමෝ එකයි කොහොමද වැඩ කරන්න කියන පොඩි වීඩියෝ එකක්. ඉතිං ඊළඟට අපි බලමු ඇක්සස් කොන්ට්‍රෝල් ගැන. ඉතිං මං ආදිල්ට ආයාර්ධන කරනවා ඇක්සස් කොන්ට්‍රෝල් ගැන අපිට මේක විස්තර කරන්න කියලා. ඇක්සස් කන්ට්‍රෝල් ගත්තාම අපි ගොඩක්ම ඇක්සස් කන්ට්‍රෝල් යූස් කරන්නේ මොකක් හරි ඒරියා එකට යන ඇක්සස් එක ලිමිට් කරන්නයි. එතකොට මෙහෙ ගත්තම ගොඩක් අය ඇක්සස් කන්ට්‍රෝල් යූස් කරන්නේ ඇටෙන්ඩන්ස් වලට. එතකොට දැන් අපේ අලුතින් ඇවිල්ලා තියෙනවා ඇක්සස් කන්ට්‍රෝල් සීරීස් එකක් මින්මෝ සීරීස් කියලා. මේ මින්මෝ සීරීස් එකේ තියෙනවා ඩිවයිසස් දැන් ෆේස් රෙකග්නිෂන්, ෆින්ගර්ප්‍රින්ට්, කාඩ්, පින් අන්න ඒ ඔක්කොම වගේ සපෝට් කරන එක. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් තියෙන ඩිවයිසස් වගේක්. එතකොට ඒත් එක්කම බැටරි බෑකප් එකක් තියෙන ඩිවයිසස් වගේකුත් තියෙනවා. මේ මෙතන තියෙන 320 එකයි 321 එකයි ඒ වගේ. ඊට පස්සේ අලුතෙන් මොඩල්ස් ටිකක් කියලා තියෙනවා 323 කියලා එකකුයි 344 කියලා එකකුයි. මේකේ දැනට තියෙන ගොඩක් මොඩල්ස් IP65 මේ සීල් කරලා තමයි තියෙන්නේ. එතකොට ඔයගලන්ට බය නැතුව අවුට්ඩෝර් දැනගුණත් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් දැන් ගොඩක්ම ගත්තොත් ඇටෙන්ඩන්ස් ඇක්සස් කන්ට්‍රෝල් එක නෝමලි මෙහි නම් ගොඩක් මෙකින් යූස් කරන්නේ ඇටෙන්ඩන්ස් එකක් ගන්න තමයි. ඒතකොට ඇටෙන්ඩන්ස් එකක් ගන්න අපිට දැන් මින්මෝ එකේ සපෝට් කරන මොඩල් ටිකක් තමයි K1 320 එකයි ඊට පස්සේ K1T 321 එකයි K1T 343 එකයි. එතකොට මේකේ ෆීචර්ස් ගත්තොත් ගොඩක්ම නෙට්වර්ක් එකක් අවශ්‍ය නැහැ. කියන්නේ නෙට්වර්ක් කන්ෆිගරේෂන් කරන්න අවශ්‍ය නැහැ. ගොඩක් එන මොඩල්ස් Wi-Fi සපෝට් කරනවා. ඒතර ඔයගලන්ට ඊසිලි Wi-Fi කනෙක්ට් කරලා මේ Wi-Fi එක through log වෙලා කන්ෆිගරේෂන් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ මින්මෝ ඩිවයිසස් වල තව ෆීචර් එකක් තමයි ඉන්බිල්ට් හොට්ස්පොට් තියෙනවා. එතකොට ඔයාට ඒ හොට්ස්පොට් එකට කනෙක්ට් වෙලා ඒ හොට්ස්පොට් එකෙන් ඔටෝමැටිකලි කනෙක්ට් වුණාම රීඩිරෙක්ට් වෙනවා කන්ෆිගරේෂන් වෙබ්සයිට් එකට. එතකොට එතනින් කන්ෆිගර් කරලා ඔයගලන්ගේ ඩිවයිස් එක ඇක්ටිවේට් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට ඊසිලි රිපෝට්ස් එක්ස්පෝර්ට් කරගන්න ටික, එතකොට ටයිම් ටේබල් ෂෙඩියුල් ඒ ටික හදන ටික ඒ ඔක්කොම ඔයගලන්ට ඊසිලි කරගන්න පුළුවන් අපේ හිට කනෙක්ට් ඇප් එක through හරි නැත්නම් අර මම කලින් කිව්වා වගේ හොට්ස්පොට් එකෙන් ඔයගලන්ට කනෙක්ට් වෙලා එතනින්ම හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ගත්තම බෑකප් බැටරි තියෙන මොඩල්ස් වගේක් ඇවිල්ලා තිනවා. ඔයගලන්ට ඒ ඩිවයිස් එකේ බෑකප් බැටරි එකක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. මොඩල් නම්බර් එකේ අන්තිමට B අකුරක් තියෙනවා. මේ B අකුර තියෙනවා කියන්නේ බෑකප් බැටරි එකක් තියෙනවා. නෝමලි මේ බෑකප් බැටරි එකෙන් ඩිවයිස් එක පැයක් දෙකක් විතර රන් කරන්න පුළුවන්. එතකොට ඔයගලන්ට ඒ කියන්නේ වෙනම දැන් කස්ටමර් නිකන් හරි ඉල්ලුවොත් මේකට බෑකප් පවර් එකක් ඕනේ කියලා. එතකොට ඒ වගේ වෙලාවට ඔයගලන්ට මේ බෑකප් බැටරි තියෙන ඩිවයිස් එකක් සජෙස්ට් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ගත්තම ෆින්ගර්ප්‍රින්ට් එකයි කාඩ් එකයි දෙකම තියෙන මොඩල්ස් වගේක් තමයි මෙතන තියෙන්නේ. ඒකෙත් ගත්තම ෆින්ගර්ප්‍රින්ට් විතරක් තියෙන එකක් වෙනම තියෙනවා. කාඩ් එක වෙනම තියෙනවා. මේ දෙකම තියෙන ඒවාත් තියෙනවා. එතකොට මේකේ තියෙන ෆීචර්ස් ටිකක් තමයි මෙතන තියෙන්නේ. ගත්තොත් ෆින්ගර්ප්‍රින්ට් කැපැසිටි එක, කාඩ් කැපැසිටි එක, ඊට පස්සේ කාඩ් ටයිප් එක තියෙනවා. ඊට පස්සේ මේ ඩිවයිසස් Wi-Fi සපෝට් කරනවද නැද්ද කියලා තියෙනවා.
ඊට පස්සේ ඒ වගේ බැටරි බෑකප් තියනවාද, තියෙන එකේ ප්‍රොටෙක්ෂන් ලෙවල් එක, කමියුනිකේෂන් මෝඩ් එක, මේ ඔක්කොම වගේ මෙතන මෙන්ෂන් කරලා තියෙනවා. හරි, ඊට පස්සේ UPS එක තමයි තියෙන්නේ, ඉක්විෂන් UPS. ඔව් අදිල්. ඉතින් අපි UPS ගැන කතා කරනකොට ගොඩක් අය UPS පාවිච්චි කරනවා CCTV වලට, ඒ වගේම මොන හරි කම්පියුටර්ස් වලට නැත්නම් වෙන මොනවා හරි ඕනම බෑකප් පවර් තියා ගන්න ඕන අවශ්‍යතාවයක් තියෙනවා නම් ගොඩක් වෙලාවට කරන්නේ UPS පාවිච්චි කරන එක. ඉතින් අපේ Hikvision එකනොත් UPS ගණනාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක 700 ඒ වගේම 1000 කියලා UPS ප්‍රධාන දෙකක් තියෙනවා. ඉතින් මේ දෙක තමයි වැඩිපුරම මාකට් එකේ තියෙන්නේ. ඉතින් ඊට අමතරව 2K 3K වගේ UPS උත් තියෙනවා. ඉතින් වැඩිපුරම අපි භාවිතයට ගන්නේ මේ 700 1000 කියන UPS මොඩල් දෙක. ඉතින් මේ වගේ ගොඩක් අපිට වාසිදායක දේවල් තියෙනවා, විශේෂයෙන්ම ෂෝට් සර්කිට් වලට, ඒ වගේම ඕලොඩ් ප්‍රොටෙක්ෂන්, සර්ජ් ප්‍රොටෙක්ෂන්, ඊට පස්සේ මේකේ ෂෝට් ස්විචින් ටයිම්, මේ වගේ විශේෂාංග ගණනාවක් තියෙනවා මේ UPS වල. ඉතින් මම පොඩ්ඩක් හයිලයිට් කරන්න කැමතියි මෙන්න මේ වැඩේ. අපි බෑකප් ටයිම් එක කොහොමද බලන්නේ කියන එක. ඉතින් මේක ඩීටේල් කතා කරලා තියෙනවා අපේ හික් පාර්ට්නර් ප්‍රෝ එකේ සිංහල ටැමිල් දෙකෙන්ම ආටිකල් දෙකක් දාලා තියෙනවා කොහොමද මේක උදාහරණ සහිතව කැල්කුලේට් කරන්න කියලා. ඉතින් ඔයාලා බෑකප් ටයිම් එක බලනවා නම් ගොඩක් වෙලාවට ස්ටෑන්ඩඩ් රෙකමන්ඩ් කරන්නේ, කියන්නේ සාමාන්‍යයෙන් අපේ මැනුෆැක්චරර් කෙනෙක් රෙකමන්ඩ් කරන්නේ සම්පූර්ණ මේ කැපැසිටි එකෙන්, ඒ කියන්නේ අපි හිතමු UPS වොට් 100යි කියලා. මේ වොට් 100 නම් ඔයාලා වොට් 100ම ලෝඩ් කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ ඒ සම්පූර්ණ උපරිම ලෝඩ් කරන්න නැතුව ඒකෙන් සාමාන්‍යයෙන් 60ක් වගේ තමයි ලෝඩ් කරන්න කියලා අපි රෙකමන්ඩ් කරන්නේ. එතකොට සාමාන්‍ය වොට් 100ක් තියෙනවනේ UPS එකේ අවුට්පුට් එක ගන්න පුළුවන් කියලා. සාමාන්‍ය වොට් 60ක විතර ලෝඩ් එකක් තමයි අපි රෙඩි කරන්න ඕන. මොකද එහෙම නැති වුණොත් අර වොට් 100ම වෙනකන් ගියොත් මේකේ තියෙන හීට් එක වැඩි වෙනවා, ඒ වගේ මේකේ තියෙන වෙස්ටේජ් එක වැඩි වෙනවා. ඉතින් මේ වගේ දේවල් එක්ක මේකේ තියෙන එෆිෂියන්සි එක ගොඩක් අඩු වෙලා යනවා. ඉතින් මෙන්න මේ හේතුව නිසා තමයි ඕනම UPS එක අපි සාමාන්‍ය විශේෂයෙන්ම මේ ඔෆ්ලයින්, ඒ කියන්නේ ඔන්ලයින් නෙවෙයි ඔෆ්ලයින් UPS වල මේ කතාව අපි සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින් මෙතන තියෙන මේ ෆෝමියුලා එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේක පාවිච්චි කරලා බෑකප් ටයිම් එක තීරණය කරගන්න. ඉතින් මේකේ හදන්න තියෙන්නේ බැටරි වෝල්ටේජ් එක. මේ UPS එකක බැටරි වෝල්ටේජ් එක ගහලා තියෙනවා. මේ කලින් ස්ලයිඩ් එක බලුවොත් බලන්න අර 1000 එක ගමුකෝ. ඒකේ තියෙන්නේ වෝල්ටේජ් එක 12යි, බැටරිය 9 ampere hours. එතකොට ඒක දාලා කැල්කුලේට් කරොත් අපි ඒ 12 කියන එක 9ෙන් වැඩි කරන්න ඕන. ඊට පස්සේ එන උත්තරේ බෙදන්න ඕන ලෝඩ් එකෙන්, වොට් ගානේ. හරිද? එතකොට වොට් ගාන දැන් අපි හිතමු මේ UPS එක ගත්තොත් වොට් 600යි. එතකොට වොට් 600ෙන් අපි සාමාන්‍ය රෙකමන්ඩ් කරන 60ක් වගේ අපි 150ක් කියලා ගත්තොත් වොට් 300යි. එතකොට වොට් 300ෙන් බෙදලා ඊට පස්සේ ඒක වැඩි කරන්න ඕන අවුට්පුට් එෆිෂියන්සි එකෙන්. ඉතින් මේ අවුට්පුට් එෆිෂියන්සි එක කියලා කියන්නේ UPS එකෙන් ඔයාට පොඩි බැටරි කරන්ට් එකක් තියෙන, මේක 12 වෝල්ට් එන්නේ. මේක 230 වලට වැඩි වෙනකොට මේකේ තියෙනවා ලොස් එකක්. මේකේ රස්නේ තාපයේ විදිහට ලොස් වෙනවා. ඒ වගේම මේ ඇතුලේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනවා. ඒක ভাইබ්‍රේෂන් විදිහට ලොස් වෙනවා. ඉතින් ඒ වගේම මේ ඇතුලේ තියෙන කොම්පෝනන්ට් නිසා මේක වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ හේතු නිසා අපි එෆිෂියන්සි එක විදිහට කැල්කුලේෂන් වලට ගන්නේ 60ක් කියලා. ඉතින් මේ විදිහට 60න් වැඩි කරාට පස්සේ ඔයාලට ඇත්තටම එනවා hours කීයක් තියෙනවද කියලා ඔයාගේ බෑකප් ටයිම් එක. ඉතින් මම කිව්වා වගේ මේක ඉන් ඩීටේල් සිංහලෙන් වගේම ටැමිල් වලින් දෙකෙන්ම පැහැදිලි කරලා අපේ හික් පාර්ට්නර් ප්‍රෝ ඇප් එකේ දාලා තියෙන විස්තර. ඉතින් ඔයාලට වැඩිදුර විස්තර අවශ්‍ය නම් ඒකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට කතා කරන්න තියෙන්නේ වීඩියෝ ඉන්ටර්කොම් ප්‍රොඩක්ට්ස් ගැන. ඉතින් වීඩියෝ ඉන්ටර්කොම් මොකක්ද කියලා එකපාරට ඔයාලට හිතෙනවා නම් මේ වීඩියෝ ඉන්ටර්කොම් එකක ප්‍රධාන ෆන්ක්ෂන් එක තියෙන්නේ අපිට අපි හිතමු මේ වගේ තට්ටු නිවාසයක් කියලා, නැත්නම් මොකක් හරි ගයක් කියලා. ඉතින් ඒ වගේ ගේක විසිට කෙනෙක් ආවොත්, එහෙම නැත්නම් අමුත් එක්ක ආවොත්, එයා මේ පහළ තැනට ඇවිල්ලා එයාට තියෙනවා මෙන්න මේ වගේ ඩෝ ෆෝන් එකක්. ඒතකොට මේකේ තියෙන බටන් එකක්, මෙන්න බටන් එක ක්ලික් කරාම ඉන්ඩෝ ස්ටේෂන් එක ගේ ඇතුලේ තියෙනවා. මේකට කෝල් එකක් ගිහිල්ලා මේ තියෙන ස්ක්‍රීන් එකෙන් මේ එළිය ආවේ කවුද කියලා පේනවා. ඒ වගේම මේ එළිය ආපු කෙනත් එක්ක කතා කරන්නත් පුළුවන් මේ දෙක අතර. ඉතින් ඕක තමයි සාමාන්‍යයෙන් ප්‍රධානවම තියෙන්නේ මේ වීඩියෝ ඉන්ටර්කොම් වල ෆන්ක්ෂන් එක. ඩෝ ෆෝන් එකක් තියෙනවා, ඉන්ඩෝ ස්ටේෂන් එකක් තියෙනවා. ඉතින් මේක තව පොඩ්ඩක් වැඩිදුරට ගියොත් එහෙම තව මේ කියනවා ඩෝ ස්ටේෂන් එකක් කියලා එකක්. ඒවා එන්නේ සාමාන්‍යයෙන් අපාර්ට්මන්ට් වලට. ඒ කියන්නේ හිතන්න තට්ටු දෙක තුන තියෙන
වෙන වෙනම තියෙන නිවාස තියෙනවා නම් පහළ මේන් ගේට් එක ගාවට මේ වගේ ඩෝර් ස්ටේෂන් එකක් එනවා. එතකොට ඒ වගේ එකකින් කතා කරාම එයාට නම්බර් එක ගහලා ෆ්ලෝ 1ද 2ද 3ද කියලා ගහලා කතා කරන්න පුළුවන්. ඒ වගේ මෙතනින් උඩට ගියාමත් ඒ අදාළ ෆ්ලෝ එකේ ඇතුළට යන්නත් ඔයාට ඕන නම් මේ වගේ ඩෝර් ෆෝන් එකක් දාලා මෙතනින් කතා කරාම මේ ඉන්ඩෝර් ස්ටේෂන් එකට යන්නත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මීටත් අමතරව ටිකක් ලොකු ප්‍රොජෙක්ට් වලට යනවා නම් ඔයාට තියෙනවා මෙතන මේන් ස්ටේෂන් ඒ වගේම අවුට්ඩෝර් ස්ටේෂන් කියලා තව වෙනම මොඩියුල් ටිකක්. ඉතින් අපි සාමාන්‍යයෙන් වැඩිපුර පාවිච්චි කරන්නේ මෙන්න මේ දෙක. ඒ කියන්නේ මේ අපි කතා කරපු ඩෝර් ෆෝන් එකයි ඉන්ඩෝර් ස්ටේෂන් එකයි. ඉතින් මේ තියෙන්නේ අපේ වැඩිපුරම භාවිතා වෙන ඩෝර් ෆෝන් එකයි ඉන්ඩෝර් ස්ටේෂන් එකයි. මේකේ ඇනලොග් සීරීස් එක තමයි මේ තියෙන 4 wire. කන්ෆිගරේෂන් මුකුත් නැහැ. මේ වයර් එක කනෙක්ට් කරා මේකේ ඇතුළෙත් එනවා ඉන්බිල්ට් කේබල් එකක් කේබල් 4ක් එනවා. ඉතින් ඔයාලට තියෙන්නේ මේ කේබල් 4 කනෙක්ට් කරන්න විතරයි. ඊට පස්සේ මේකට පවර් දුන්නා මේක වැඩ කරන්න ගන්නවා. ඉතින් මේකේ මේ පහළම ලෙවල් එකේ තියෙන කොස්ට් එක ගොඩක් අඩු. ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් 4 wire එක ඇනලොග්. එතනින් එහාට තව ටිකක් ඇඩ්වාන්ස් එකක් තියෙනවා. මේකේ ඇප් එකක් සපෝට් කරනවා. ඒ කියන්නේ මොබයිල් ඇප් එකක් සපෝට් කරනවා. ඔයාලට මොබයිල් ඇප් එක ඕන නම් මේ මොඩල් එකට යන්න වෙනවා. හික් කනෙක්ට් එකත් එක්ක පාවිච්චි වෙනවා. ඉතින් එතනින් එහාට ඔයාලට HD high quality එකකට යන්න ඕන නම් මෙන්න මේ වගේ ඔප්ෂන් එකකුත් තියෙනවා. ඒකෙත් තියෙනවා මොබයිල් ඇප් තියෙන එක. ඉතින් ඊළඟට මම එලාම් සිස්ටම් ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන. AX Pro කියලා සීරීස් එකක් තියෙනවා. මේක තමයි අපි වැඩිපුර යන්නේ. ඉතින් මේක සාමාන්‍ය කොස්ට් එක වැඩි නිසා ඔයාලට ළඟදීම බලා ගන්න පුළුවන් වෙයි. අපේ AX Home කියලා ගොඩක් අඩු මුදලට ගන්න පුළුවන්. තව හොඳ cost effective solution එකකුත් ඉස්සරහට එනවා. ඉතින් දැනට general idea එකක් ගත්තොත් මොකද්ද මේ එලාම් සිස්ටම් එකක් කියන්නේ කියලා ඔයාලට තියෙන මෙන්න මේ වගේ control panel එකක්. මේ panel එකට මේ වගේ detectors sensors ගණනාවක් wirelessly connect වෙනවා. ඒ කියන්නේ wire රහිතව සිග්නල් හරහා කනෙක්ට් වෙනවා. ඊට පස්සේ මේකෙන් මේ මොනවා හරි සෙන්සර් එක ඩිටෙක්ෂන් එකක් ආවොත් අපි හිතමු ජනේලයක් ඇරියොත් දොරක් ඇරියොත් අන්නේ සිග්නල් එක මේ පැනල් එකට අරගෙන මේකේ තියෙන කමියුනිකේෂන් විදි ගණනාවක් කරා 4G වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නෙට්වර්ක් වෙන්න පුළුවන්, Wi-Fi වෙන්න පුළුවන්, මේ මොනවා හරි ක්‍රමයක් කරා අදාළ කෙනාට එහෙම නැත්නම් අදාළ ගෙදර ඉන්න අයිති කෙනාට දැනුම් දෙනවා. ඒ වගේම අර සමහර අපේ තියෙන සර්විසස් එලාම් රිසීවිං සෙන්ටර් එයාලා මොනිටර් කරන් ඉන්නවා මොනවා හරි එලාම්ස් එනවාද කියලා. එහෙම ආවොත් එහෙම යාළගේ සිකියුරිටි ඔෆිසර් කෙනෙක් එවනවා බලන්න. ඒ වගේ සර්විස් වලටත් දෙන්න පුළුවන්. ඒ වගේම හික් පාර්ට්නර් ප්‍රෝ වලින් ඉන්ස්ටෝලර්ටත් මේක ඉන්ෆෝම් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි මේ එලාම් සිස්ටම් එක වැඩ කරන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒකට දාලා එක එක සෙන්සර්ස් ගණනාවක් තියෙනවා. control panel, motion detectors, ඒ වගේම opening detectors, ඒ කියන්නේ දොරවල් ජනෙලා මේ අරිනවා නම් වහනවා නම් මේකෙන් ඩිටෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම range extend කරන ඒවා, ඊට පස්සේ control panel, ඊට පස්සේ panic button, මේ වගේ ගණනාවක්ම තියෙනවා මේකේ sensors අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේ එලාම් සිස්ටම් ගැන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි කතා කරොත් එහෙම හික් පාර්ට්නර් ප්‍රෝ ගැන. හික් පාර්ට්නර් ප්‍රෝ කියන්නේ විශේෂයෙන්ම මේ සිකියුරිටි ඉන්ඩස්ට්‍රි එකේ තියෙන හොඳම ටූල් එකක් ඔයාලට පාවිච්චි කරන්න තියෙන. මේකේ මූල්‍යමය වාසි වගේම ඔයාලට වඩාත් ලේසියෙන් ඔයාලගේ සර්විස් එක යූසර්ට දෙන්න පුළුවන් වාසිත් මේකේ තියෙනවා. ඉතින් මේ තියෙන මේ තියෙන හික් පාර්ට්නර් ප්‍රෝ එකේ තියෙන දේවල් ටිකක් පොඩි සමරයිස් එකක් කරලා ඉවරලා. ඉතින් මේකේ කතා කරොත් එක්ස්ප්ලෝරර් කියලා එකක් තියෙනවා. ඒක ඔයාලට how to video, product update මේ දේවල් ගැන බලා ගන්න පුළුවන්. ඒ වගේම product කියලා section එකක් තියෙනවා. මේකේදී ඔයාලට product specs ගැන බලා ගන්න පුළුවන්. මේ product වල තියෙන මොනවද features, මේකේ මොනවද තියෙන්නේ, මේකේ data sheet download කරන්න මෙන්න මේ වගේ ඒවා මේකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒකත් එක්කම තියෙනවා quotation tool එක. quotation tool එකේදී ඔයාලට quotation හදලා ඔයාලට ෆෝන් එකෙන්ම ඒ අදාළ product එකයි ඒ වගේම ඔයාලට කැමති ඕනම product එකක් කිසිම brand එකක් මේකේ මේ mention කරන්න නැති ඕනම ඔයාගේ product එකක් හරි කමක් නැහැ. මේ quotation tool එක දාලා ඔයාලට quotation හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ මේක තියෙනවා site කියලා එකක්. මේ site කියන එකෙන් ඔයාලට site manage කරන්න පුළුවන්. site manage කරන එකෙන් ඔයාලට පුළුවන් පහසුවෙන් අදාළ userට ඔයාගේ සර්විස් එක ලබා දෙන්න, මේ device configure කරන්න, access control හෝ වේවා, alarm system හෝ වේවා, එහෙම නැත්නම් අපි හිතමු වැඩිපුරම පාවිච්චි කරන DVR NVR නේ. ඉතින් මේ දෙකත් හරිම ලේසියෙන් පහසුවෙන් ඔයාලට configure කරන්න පුළුවන් app එක හරහා. ඊට පස්සේ තියෙනවා SADP tool කියලා එකක්. මේක තමයි පාවිච්චි කරන්නේ අපි site එකේ ඉන්නවා නම් ඔයාලට network එක හරහා. ඒ කියන්නේ ඔයාගේ phone එකේ තියෙන Wi-Fi එකයි ඒ ඔයා ඉන්න තැන තියෙන device වලත් එක්ක තියෙන communication එක හදලා මොන හරි password reset කරන්න, unbind කරන්න, එහෙම නැත්නම් configure කරන්න මේ හැම දෙයක්ම කරන්න පුළුවන් මේක හරහා. ඉතින් ඊට අමතරව reverse store කියලා එකක් තියෙනවා. මේ reverse store එකෙන් වෙන්නේ ඔයා
පාවිච්චි කරන කැමරා හරි ඕනම හික්විෂන් ප්‍රොඩක්ට් එකක සීරියල් නම්බර් එක ස්කෑන් කරාම ඔයාට ෆ්‍රී පොයින්ට් හම්බෙනවා. ඉතින් මේ පොයින්ට් එක එකතු කරලා ඔයාට වවුචර් එකක් විදිහට අරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇතුළෙම තව සර්විසස් ඒව මේව තියෙනවා. ඒව අරගන්නත් පුළුවන්. ඒ වගේම අලුතෙන්ම අපි දැන් රිලීස් කරා ඔයාලට ටුවර් එකක්. එතකොට ඒ ටුවර් එක ලබා ගන්නත් වැඩිම පොයින්ට්ස් තියන්නයි. ඒ වගේම අපි ඉන්ස්ටෝල් ID කියලා ප්‍රෝග්‍රෑම් එකක් උතර ලොන්ච් කරා. ඉතින් ඒ ID එක තියෙන්න ඕන. ඉතින් මේ දෙක විතරයි කරන්න තියෙන්නේ. ලේසියෙන් එතකොට ඔයාලට ටුවර් එකක් ලබා ගන්න පුළුවන්. මැලේසියා වලට තමයි මේ ටුවර් එක ප්ලෑන් කරලා තියෙන්නේ. ඊළඟට ඔයාගේ යටතේ තව කවුරු හරි වැඩ කරනවා නම් එයාලට එම්ප්ලොයිස් account හදලා දෙන්නත් පුළුවන්. එතකොට ඔයාලට පහසුවෙන් එයාලට අවශ්‍ය සයිට්ස් ටික විතරක් දීලා මැනේජ් කරන්නත් පුළුවන්. ඒ වගේම එයාලටත් ඔයාලගේ තියෙන ටික ෂෙයා කරන්න පුළුවන් ලේසියෙන් මැනේජ් කරන්න. ඒ වගේම කෝ බ්‍රෑන්ඩින් කියලා එකක් තියෙනවා. මේ හරහා ඔයාලට ඔයාලගේ කම්පැනි එකේ ලෝගෝ එක කස්ටමර් ගැප් එකේ පෙන්වන්න පුළුවන්. ඒ වගේම සමහර DVR NVR තියෙන සපෝට් කරන ඒ වගේ පෙන්වන්නත් පුළුවන්. ඉතින් ඊට අමතරව හෙල්ත් මොනිටරින් කියලා පාර්ට් එකක් තියෙනවා. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් ඩිවයිස් වල හෙල්ත් එක බලා ගන්න මොනවා හරි hard disk failures තියෙනවද නැත්නම් වෙන කැමරාස් offline වෙලා තියෙනවද මේ දේවලුත් ඔයාලට බලලා කස්ටමර්ට අප්ඩේට් එකක් දෙන්න පුළුවන්. ඒ වගේම ඔන්ලයින් සපෝට් කේස් වලට අදාළව මම කිව්වා වගේ unbind password reset පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ කැල්කියුලේටර්ස් විදිහට ගත්තොත් එහෙම මේකේ ඇතුලේ තියෙනවා ටූල් කිට් මේකෙදී ඔයාට කොච්චර කාලෙ රෙකෝඩින් ඕනද ඒ වගේම channel වලට මොනවා බෑන්ඩ්විඩ්ත් යනවද මේ වගේ හැම දෙයක්ම ඔයාට චෙක් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ෆර්ම්වෙයා ඒ වගේම ගන්නවා නම් ඊට පස්සේ ප්‍රොමෝෂනල් කන්ටෙන්ට් මොනවා හරි ඔයාලට ප්‍රොමෝෂන් මොනවා හරි එනවා නම් ඒ වගේම ෆ්‍රී මොනවා හරි අපේ පැත්තෙන් ලබා දෙනවා නම් මේ හැම දෙයක්මත් ඔයාට හික් පාර්ට්නර් ප්‍රෝ ඇප් එක හරහා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊළඟට e-learning කියලා අපේ වෙබ්සයිට් එකක් තියෙනවා. මේකෙන් ඔයාට වැඩි දුර මේ හැම දේ ගැනම ඉගෙන ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ තියෙන අපේ තියෙන social media channel ඔයාට පුළුවන් මේවයිනුත් අපිත් එක්ක join වෙලා updates අරගන්න. ආයිත් මේ වගේ ට්‍රේනින් එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි.